ඉතින් කට්ටිය අපි ආයෙමත් පාරක් try කරලා බලමු මුලින් ඉඳලම ගිහිල්ලා site එකට මුලින් ඉඳලම login වෙලා ඔය විදිහට site එකට login වෙනවා. එතකොට මේකේ දැන් අපි තෝරන්න ඕන vehicle registration කියන එක. ඒකට යනවා. මෙතන NIC number add කරන්න තියෙනවා. ID number add කරගත්තා. ඊළඟට මෙතන mobile number add කරන්න කියනවා. මම ඒකට මගේ mobile number add කරනවා. ඊට පස්සේ OTP එක send කරනවා. OTP එක මට ආවා. verify කරගන්නවා. verify වුණා. ඒ first name එක දානවා. last name එක දානවා. address එක දානවා. දැන් අපි next දෙනවා. දැන් අපි පළවෙනි step එක හරි. දැන් second step එකට ආවා. vehicle number එක add කරන්න තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ මේ මුලින්ම ඉංග්‍රීසි ඊට පස්සේ ඔයාලගේ numbers ටික add කරගන්න. numbers හතරක් තියෙනවා. ඒක add කරගන්න. ඊට පස්සේ මෙතන පෙන්නනවා vehicle type කියලා. vehicle type එකට දැන් මගේ තියෙන කාර් එකක් ඉඳන් මම කාර් එකක් තෝරනවා. ඊට පස්සේ ඔයාලට එනවා chassis number add කරන්න. chassis number add කරනවා මේ විදිහට හරියටම ගහන්න මේවයි ස්පේස් එහෙම තියලා. ඊට පස්සේ මෙතන petrol ද diesel දානවා. මම petrol ඉඳ petrol vehicle එකක් තෝරනවා. මේ යටින් එනවා I agree to terms and condition කියලා. ඒකත් මම select කරගන්නවා. ඊට පස්සේ මෙතන register කියලා යටින් බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරගන්නවා. ඒක නම් finish වෙන්න ඕනේ. බලමු අපි මොකක්ද දෙන result එක කියලා. තාමත් කරෙක් තියෙනවා. ඔන්න QR එක generate වුණා. vehicle number එක තියෙනවා. මේක තියෙනවා. දැන් ඔයාලට මෙතන මේ නිල් පාට තීරුවෙන් ඕනනම් මේ QR එක ඔයාගේ mobile එකට send කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන යටින් තියෙනවා. ඒකෙන් ඔයාලට මේක download කරගන්නත් පුළුවන්. එතකොට මෙතන යටින්ම ඔයාලට පෙන්නනවා ඔයාලට මොනවාද හම්බ වෙන්නේ කියලා. eligible weekly quota liter 16යි. balance weekly quota liter 16යි. reset on මේක ආයෙම reset වෙනවා 2026 3 වෙනි මාසේ 18. 16යි. එතකොට දවස් දෙකකින් මේ QR එක expire වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සාර්ථකව ඔයාලට QR code එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. මේකේ errors ගොඩක් එයි. ඒ වගේ තමයි මම කලින් මුලින් පෙන්නපු වගේම පාවිච්චි කරපු වාහනයක්. ඒ කියන්නේ මීට කලින් වෙන කෙනෙක්ගේ නමට රෙජිස්ටර් වෙලා තිබුණු වාහනයක් වුණොත් එහෙම මේ වැඩේ සාර්ථකව කරගන්න බෑ. ඒකේ තාම error එක තියෙනවා. ඒකේ හින්දා අපි බලාපොරොත්තු වෙමු ළඟදී මේකත් විසඳෙයි කියලා. මන් දීපු ස්ටෙප් ටික follow කරලා ඔයාලා සාර්ථකව QR එකක් හදාගන්න. එහෙනම් ජය වේවා.